සාදරයෙන් පිළිගන්නවා එඩියුපාත් ලංකා ඇකඩමි YouTube channel එක වෙත. අද අපි කතා කරන්න යන්නේ පුතේ O level history subject එකේ first lesson එකේ short note සම්බන්ධ. ඉතින් විශේෂයෙන්ම මේ මාසේ 17 වෙනිදා අපේ නංගිලා මල්ලගේ O level exam එක start වෙනවා. ඉතින් ඒක target කරගෙන තමයි මම විශේෂයෙන්ම මේ program එක හැදුවේ. ඉතින් ගොඩක් අපේ නංගිලා මල්ලලා මේ පෙර සූදානම් කියන එක කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? එක්සෑම් ලඟ වුණාට පස්සේ ඔන්න ඉතින් පොත්පත් පෙරලගෙන ටක් හතියේ පාඩම් කරනවා. ඉතින් ඒ නිසා ඒ නංගිලා මල්ලිලාට මේ ෂෝට් නෝට් එක මම හිතන්නේ මාර විදිහට වැදගත් වෙයි. මොකද මේ ෂෝට් නෝට් එකේදී ළමයි අපි ඒ පාඩමට අදාළ වැදගත් පොයින්ට්ස් ටික විතරක් අරගෙන නෝට් එක හදලා තියෙනවා. වැඩි කතා ඕන අපි යමු අපේ ෂෝට් නෝට් එකට. 10 වන ශ්‍රේණියේ ඉතිහාසයේ විෂය පළවෙනි පාඩම ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර. ඉතිහාස මූලාශ්‍ර වර්ගීකරණය ගත්තම පුතේ කොටස් දෙකක් තියෙනවා. සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. ඔයගොල්ලෝ දන්නවා. ඒතර සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ ලියා තිබූ පොත්පත්, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ ද්‍රව්‍යමය සාධක කියලාත් ඔයගොල්ලෝ දන්නවා. ඒතර සාහිත්‍ය මූලාශ්‍ර කියනක පුතේ කොටස් දෙකක් බෙදෙනවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන්. ඒකත් ඔයගොල්ලෝ දන්නවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ ලංකාවේ කතුරුන් ලියු කෘති. එතකොට උදාහරණ ලෙස දීපවංශය, මහා වංශය, වංශත්තප්පකාසිනී වෙනත් කෘති විදියට අපිට ගන්න පුළුවන්. එතකොට දීපවංශය ගත්තම පුතේ මේක පැරණිතම වංශ කතාව. ඒ වගේම මහා වංශය ගත්තම මහානාම හිමියන් විසින් රචිත මූලාශ්‍රයක්. ඒ වගේම දීපවංශයට වඩා විස්තරාත්මකයි. ඒ වගේම මහසෙන් රජු දක්වා තොරතුරු තියෙනවා. ඒ වගේම වංශත්තප්පකාසිනී මූලාශ්‍රණත් මහා වංශ ටීකාවයි. ඒ කියන්නේ මහා වංශයේ අපහැදිලි තැන් විස්තර කරයි. වෙනත් කෘති ගත්තත් පුතේ ආගමික පැත්තෙන් බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය වගේ ඒවා තියෙනවා. දේශපාලනික පැත්තෙන් රාජාවලී නිකාය සංග්‍රහය වගේ තියෙනවා. කාව්‍ය ග්‍රන්ථ පැත්තෙන් සංදේශ කාව්‍ය, හටන් කාව්‍ය, පරකුම්බාසිරිත වගේ ඒවා තියෙනවා. ඒ වගේම තමයි මේකේ දෙවෙනි කොටස තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ විදේශිකයන් තිබූ සටහන් පුතේ. එතන ග්‍රීක රෝම පැත්තෙන් ටොලමි එහෙම නැත්නම් ලංකාවේ සිතියමක් නිර්මාණය කිරීම තියෙනවා. එතන චීන පැත්තෙන් පායන් හිමි දේශාටන වාර්තා තියෙනවා. ඉතින් පෘතුගීසි පැත්තෙන් තියෙනවා රිබයිරෝ, ලන්දේසි පැත්තෙන් බැල්ඩියස්, ඉතින් ඉංග්‍රීසි පැත්තෙන් රොබර්ට් නොක්ස්. ඉතින් මේ වගේ තියෙනවා. ඉතින් මේ ටික බලාගත්තම පුතේ ඇත්තටම ඔයගලන්ට ඇති කියන්නේ මේ විදේශී සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවාද කියන එක මතක් කරගන්න ඔයගලන්ට ඇති. හරිද? සෙකන්ඩ් පාර්ට් එක වගේ ලියන නම් මේ කරුණු මදි. ඔයගලන්ට මොකද ගොඩාක් කරුණු දාලා ලියන්න එපා. නමුත් MCQ එකක් වගේ ඊට පස්සේ සෙකන්ඩ් පාර්ට් එකේ කෙටි ප්‍රශ්න, ඒ කියන්නේ පොඩි කරුණු ප්‍රශ්න තියෙන ඒ වගේ ඒවා ලියා ගන්න නම් මේ වගේ පොයින්ට්ස් ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේකේ විශේෂ සටහන ගත්තොත් සාහිත්‍ය මූලාශ්‍ර පරිශීලනයේදී කතුවරයාගේ අරමුණ සහ කාලවකවානුව ගැන විස්තරාත්මකව විය යුතුයි කියලා කියනවා. ඊට පස්සේ පුතේ අපි යනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන කොටසට. ඒතර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන කොටසට ගියාම පුතේ මේකේ අභිලේඛන එහෙම නැත්නම් සෙල්ලිපි කියලා අපි කියනවා. කියලා කොටස් එක කොටසක් තියෙනවා. ඒකත් මම දැන් කොටස් බෙදනවා පුතේ. එක කොටස තමයි අභිලේඛන සෙල්ලිපි කියන්නේ. දෙවෙනි කොටස තමයි කාසි එහෙම නැත්නම් කොයින්ස් කියලා අපි කියනවා. හරිද? තුන්වෙනි කොටස අපි නටබුන් කියලා කියනවා. හතරවෙනි කොටස චිත්‍ර හා මූර්ති කියලා කියනවා. ඉතින් මේ විදිහට ඒකේ කොටස් හතරක් බෙදනවා පුතේ මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන එක. අපි පළවෙනි කොටස කතා කරමු. අභිලේඛන එහෙම නැත්නම් සෙල්ලිපි. මේ මාධ්‍ය එහෙම නැත්නම් අභිලේඛන සෙල්ලිපි යටතේ අපි කතා කරනවා මාධ්‍ය. මාධ්‍ය ගත්තම ගල්, මැටි, තඹ, රන්, දැව වගේ ඒවා තමයි මාධ්‍ය. හරිද? මේ කියන්නේ මාධ්‍ය කියන්නේ මොකද්ද පුතේ? මේ අභිලේඛන එහෙම නැත්නම් සෙල්ලිපි ලියන්න පාවිච්චි කරපු මාධ්‍ය තමයි මේ කියන්නේ. අපි කියන්නේ ගල් මත, මැටි මත, රන් මත, තඹ මත, දැව මත ඒවා තමයි මාධ්‍ය පුතේ. ඒතර සෙල්ලිපි වර්ග ගත්තොත් ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි, ආසන ලිපි ආදී තියෙනවා. ඒවට අදාළ උදාහරණක් තියෙනවා පුතේ. ඉතින් මේ ටික ඔයගොල්ලෝ කියවගෙන ගාහන්ට මතක තියන්න. මේවා පොඩි පොයින්ට්ස්. මේවා මතක තියන්න හරි ලේසි. ඒ වගේම කාසි. මේකේ දෙවෙනි කොටස. ඒතර කාසි කියන්නේ පුතේ වැදගත්කම ගත්තොත් ආර්ථිකය, වෙළඳාම, ලෝහ තාක්ෂණය, රජවරුන් ගැන තොරතුරු එළිවේ වගේ දේවල්. ඉතින් පුතේ මේ කාසි කියනක පුතේ මේ පුරාවිද්‍යාත්මක සාහිත්‍ය මූලාශ්‍රයට වැදගත් වෙන්නේ
පුරා විද්‍යාත්මක මූලාශ්‍රය ගොඩාක් වැදගත් වෙන කාසි කියන එක ආර්ථිකයට ලොකු බලපෑමක් කරලා තියෙනවා පුතේ. ඒ වගේම වෙළඳාමට. මොකද ඒ කාලේ ආර්ථිකයේ වෙළඳාම මේ කාසි මත තමයි ගියේ. ඉතින් ඒ වගේම ලෝහ තාක්ෂණයටත් මේ කාසි කියන එක වැදගත් වෙනවා. හරිද? ඉතින් මේ දේවල් එකම ඒ වගේම රජවරුන් ගැන තොරතුරු හෙළි වෙනවා මේ කාසි මගින්. හරිද? ඉතින් ඒව තමයි මේ කාසි වල වැදගත්කම. මේ වගේම කාසි වර්ග ගත්තොත් පුතේ කහපන. හරිද? ඇතා සහ ස්වස්තික කාසි, ලක්ෂ්මී කාසි, මස්ස කාසි, විදේශීය කාසි මේ වගේ කාසි වර්ග කිහිපයක් තියෙනවා. ඒවට අදාළ උදාහරණත් මෙතන තියෙනවා. දැන් උදාහරණ ලෙස ගත්තොත් විදේශීය කාසි වල රෝම, චීන, ඉන්දියානු කාසි වගේ ඒවා තියෙනවා. එතන මේ මස්ස කාසි කියන්නේ පුතේ පොළොන්නරුගේ භාවිතා වෙච්ච ඒවා. ඒ වගේම කහපන කියන්නේ පුතේ පැරණිතම කාසි වර්ගයක්. ඒ වගේ ඒ දේවලුත් මතක තියෙන හැම කාසි වර්ගයකටම අදාළ පොඩි පොයින්ට්ස් තියෙනවා. තුන්වෙනි කොටසට ගියොත් පුතේ නටබුන්. නටබුන් කියම ඕගොල්ලෝ කොහොමත් වචනෙන්ම දන්නවා. ඒත් අපි කියමුකෝ. පැරණි ගොඩනැගිලි, දාගැබ්, වැව්, පොකුණු, රෝහල් තමයි පුතේ නටබුන් කියන්නේ. කොච්චර ලේසිද බලන්න මේ පොයින්ට් එක මතක තියාගන්න. නටබුන් කියන්නේ පුතේ පැරණි ගොඩනැගිලි, දාගැබ්, වැව්, පොකුණු, රෝහල් වගේ ආදී දේවල්. මොනවද මේවෙන් ප්‍රයෝජන පුතේ මේ නටබුන් වලින්? පැරණි තාක්ෂණ අපිට හොයාගන්න පුළුවන්. වාස්තු විද්‍යාව, ජීවන රටාව අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැරණි ඒ ආදි කාලේ මිනිස්සුගේ ජීවන රටාව කොහොමද? ඒගොල්ලන්ගේ වාස්තු විද්‍යාව, ඒගොල්ලන්ගේ පැරණි තාක්ෂණ අපිට ගන්න පුළුවන් පුතේ. ඒවා තමයි ප්‍රයෝජන මේ නටබුන් වලින්. ඒ වගේම අන්තිම කොටස චිත්‍ර හා මූර්ති පැත්තට આવත් පුතේ ඒකෙත් සීගිරි චිත්‍ර, කැටයම්, ප්‍රතිමා ඔයගොල්ලෝ මේවා දන්නවා. ඔයගොල්ලෝ සීගිරිටම ගිහිල්ලා ඇති, සීගිරි චිත්‍ර දැකලා ඇති. ඉතින් ඒවැ කැටයම් දැකලා ඇති, ප්‍රතිමා දැකලා ඇති ඕන තරම්. ඉතින් මේ චිත්‍ර හා මූර්ති කියන්නේ පුතේ මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රවලට වැදගත්ම කොටසක්. හරිද? මේවේ ප්‍රයෝජන ගත්තොත් පුතේ ඇඳුම් පැළඳුම්, ආභරණ, කලා හැකියාවන්, ආගමික විශ්වාසයන් වගේව හඳුනා ගන්න පුළුවන් ආදි කාල ජනයාගේ. හරිද? ඒගොල්ලෝ කොහොමද ඇඳුම් පැළඳුම් කොහොමද ඒගොල්ලන්ගේ ආභරණ කොහොමද? ඒගොල්ලන්ගේ කලා හැකියාවන් කොහොමද? ඒගොල්ලන්ගේ ආගමික විශ්වාසයන් කොහොමද කියන එක ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒවත් තමයි ප්‍රයෝජන පුතේ මේ චිත්‍ර හා මූර්ති වලින්. අපි ඊළඟ මාතෘකාවට ගියොත් පුතේ අපි කියනවා ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කම මේ මාතෘකාවේදී. හරිද? ඇයි මේ ඉතිහාසය කියන විෂය අපි ඉගෙන ගන්න ඕනේ? ඇයි මොකද්ද වැදගත්කම? කරුණු පහක් ඔස්සේ මේගොල්ලෝ අපිට කියනවා වර්තමාන ලෝකයේ සහ සමාජයේ නිවැරදිව තේරුම් ගැනීම. අතීත අත්දැකීම් ඇසුරෙන් යහපත් අනාගතයක් ගොඩනගා ගැනීම. ජාතික අනන්‍යතාව සහ අභිමානය ඇති කර ගැනීම. වෙනත් සංස්කෘතීන්ට ගරු කිරීමට හුරු වීම. විචාර බුද්ධිය දිනු වීම. ඉතින් මේකෙන් පුතේවා අඩුම ගන්න 3ක් හරි කටපාඩම් කරන් යන්න. මොකද අහන්න පුළුවන් ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කම් 3ක් ලියන්න. ඉන් 3ක් නැත්නම් විස්තර කරන්න දෙකක් විස්තර. ඒ වගේ අහන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් ඔයා මේකෙන් කිහිපයක් ඔයාට මතක තියාගන්න පුළුවන්, කිහිපයක් ඔයා මතක තියාගෙන යන්න. ඊට පස්සේ පුතේ අපි අවසාන කොටසට ආවොත් මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම. ඔව්. ඇත්තටම කිව්වොත් පුතේ මේ මූලාශ්‍ර කියන එක අපි ආරක්ෂා කර ගන්න ඕන. හරිද? එතකොට පුරා විද්‍යාත්මක මූලාශ්‍රය යනු පුතේ නැවත නිර්මාණය කළ නොහැකි ජාතික සම්පතක්. ඇත්තනේ. පුරා විද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ අපිට කවදාවත් නැවත නිර්මාණය කරන්න බෑ. ඒක ආදි කාලේ ඉඳන් තිබ්බ දෙයක්. ඉතින් ඒක අපි කැණීම් මගින් හොයාගත්ත දේවල් වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඉතින් ඒවා පුතේ අපිට ආය නිර්මාණය කරන්න බෑ. ඉතින් ඒවා අපේ ජාතික සම්පතක්. අපි ඒවා පරිස්සම් කරන්න ඕනේ. ඒවා කොහොමද පුතේ හානි වෙන්නේ? ඔය නිදන් හැරීම ඔයගොල්ලෝ අහලා ඇති. ඔය නිදන් හැරීම කියලා හොරේ කියන්නේ හොර රහසේ කට්ටිය එක තැන්වල මේ කැණීම් කරනවා. ඒ කියන්නේ නීති විරෝධීව. ඉතින් මේ නිදන් හැරීම ඒවා මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර මේ හානි වෙන්න පුළුවන් ආකාර. ඒ වගේම පුරාවස්තු මත නම් ලිවීම, කුරුටු ගෑම. ඔයගලන්ට මතකද සිද්ධියක් සීගිරියේ මේ එක ගෑල් ළමෙක් කුරුටු ගාලා එයාව මතන්නේ මට දන්නේ නැහැ මොකද උනේ කියලා. ඇත්තටම මතන්නේ අත්තරංගු ගත්ත හරි මොකක් හරි ආරි ලීගල් ඇක්ෂන් එකක් ගත්තා. ඉතින් ඒව පුතේ ඇත්තට අපි නොකළ යුතු දේවල්. අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපි ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒ පුරාවස්තු මත අපි කුරුටු ගාලා හරියන්නේ නැහැ. නම් ලීලා හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ආවිධිමත් සංවර්ධන කටයුතු. ඒ වගේම ඒ කියන්නේ ඒක අයිති වෙන්නේ පාලකයන්ට. පාලකයන් දැනගන්න ඕනේ මේ මූලාශ්‍ර විධිමත් ලෙස සංවර්ධනය කරන්න. ඒ වගේ තමයි අපේ වගකීම මොකද්ද පුතේ? මේ මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට. අනාගත පරපුර වෙනුවෙන් මෙම උරුමයන් ආරක්ෂා කිරීම අප සැමගේම වගේ. ඒක පුතේ මේකේ ලස්සනම වාක්‍යයක්. මොකද ඕගොල්ලෝ උනත් මතක තියාගන්න මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඕගලන්ගෙන් අනිත් පරම්පරාවටත් බලන්න පුළුවන් විදියට මේ උරුමයන් ආරක්ෂා කරන්න ඕන. උදාහරණයක් සීගිරිය. ඉතින් සීගිරිය මත කුරුටු ගන්න එපා. ඉතින් ඒ වගේ තමයි දෙන්න පුළුවන් ගයිඩ්ලයින්ස්. ඉතින් එහෙම කරන්න එපා. මොකද
අනිත් අපෙන් පස්සෙන් ඉන්න පරම්පරාවත් ඒ සුන්දරත්වය හරිද ඒ දේවල් දකින්න ඕන. ඉතින් ඒවා අපි අපේ සමග වක්කීමක් ඒවා ආරක්ෂා කරන්න. ඉතින් මේ විදිහට අපේ ඉතිහාසය grade 10 ෆස්ට් ලෙසන් එක අවසానයි. ඉතින් ඔයගලන්ට පේන්න ඇති කොච්චර කෙටිද මේ ෂෝට් නෝට් එක කොච්චර කෙටි වෙලාවකින් අපි මේ ෂෝට් නෝට් ඉවර කරාද කියලා. ඉතින් ඔයගලන්ට මේ ෂෝට් නෝට් එක ඕනේ නම් මගේ WhatsApp නම්බර් එක ඇති වීඩියෝ එකේ description එකේ පල්ලෙහා ඉතින් ඒකට message එකක් දාන්න. grade 10 first lesson short note pdf කියලා මම දෙන්න. ඉතින් මම ඉස්සරහට ඉක්මනින් මේ දවස් ටිකේ කොහොම හරි ඉතුරු lessons වල short notes ටික ඉක්මනට අප්ලෝඩ් කරන්න try එකක් දෙන්න. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේකෙන් ලොකු දැනුමක් ලැබුණා කියලා. ඉතින් ඒ නිසා හොඳට පාඩම් කරන්න ඔයගලන් exam එකට හොඳට ready වෙන්න. Thank you so much.